ආයිබෝවන් සුබ උදෑසනක් වේවා. දලදා සමිතිගේ පිහිට ආරක්ෂාව තුළින් බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආනුභාවයෙන් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් දලදා සමිතිගේ රැකවරණය දුන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ජයශ්‍රී මහ බෝ සමිතිගේ රැකවරණයෙන් ජයශ්‍රී මහ බෝ රජුන්ගේ ආරක්ෂාව තුළින් රුවන්වැලි මහරජාණන් වහන්සේගේ ශක්තිය තුළින් භද්‍රකාලී අම්මා පත්නි අම්මා ගණවිරාජනන් වහන්සේලාගේ රැකවරණය තුළින් 33 කෝටියක් වඩින්නා වූ දෙවියන්ගේ රැකවරණය තුළින් සිතන පතන දේ සාර්ථක වේවා සියලු දෙනාගේ. අපල උපද්‍රව තුරු වේවා අනුතුරු වැළකේවා. ජයග්‍රහණ මන්පෙත් බලාපොරොත්තුවෙන් සිටිනා වූ අයලුන්ගේ ජයග්‍රහණ මන්පෙත් ලැබේවා. රැකී ආරක්ෂා කටයුතු තුළ තිබෙනා වූ බාධා දුරු වේවා. සාමයේ පැතිරේවා. නිරෝගී සුවය අත් වේවා. දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබ සෑම දෙනාට අද දවස සුබම සුබ වෙන්නයි කියලා ප්‍රාර්ථනාවක් නැවතත් දෙමි. අද දවස ගැන කතා කරද්දී 2026 අප්‍රේල් මාස 9 වෙනි බ්‍රහස්පතින්දා දිනට හිරු පුදාව තිබෙන උදෑසන 6:05ට හිරු බැස යනවා සවස් 6:19ට. අද දවසේ රාහු කාලයේ දෙස බලද්දී 1:44 සිට 3:16 දක්වා රාහු කාලය පවතිනවා. අද දවසේ මරු සිටින දිශාව නම් දකුණ සුබ දිශාව නම් උත්තර සුබ මූර්තියක් ලෙසින් ගන්න පුළුවන් 6:57ට ගොවිතැන් කටයුතු වැවිලි කර්මාන්ත කටයුතු අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාර කටයුතු නිවස්තනින් කටයුතු වලට වාහන විකිණීම් කටයුතු වලට අලුතෙන් යන්න බලාපොරොත්තු වුණා වූ රැකියා ස්ථානයකට යනවා නම් ඒ කටයුතු ඇතුළු ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ සුබ මූර්තිය ඔබට ගත හැකියි.